සිංහල ජාතියට ලංකාව හැර වෙනත් රටක් උරුම වෙනු නැත. මේ රටට ආදරය කරන්න. මේ රට වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් යුතුයකම් ටික සිද්ධ කරන්න. මොකද ලංකාවේ විතරයි සිංහල බෞද්ධ මිනිස්සු ටිකක් ජීවත් වෙන්නේ. මොකද මේ භූමිය හැර වෙනත් භූමියක් අපේ සිංහලයන් උරුමේ නැහැ. ඒක නිසා මේ භූමිය තුල ජීවත් වෙන හැම මිනිස්සෙක්ම හරි වාසනාවන්ත මිනිස්සු ටිකක්. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී දේශනා කළා පතිට්ඨිස්සති දේවින්ද ලංකායම් මම ශාසනං. සක්‍ර දෙවියන්ට දේශනා කළා මේ ලංකා ද්වීපය තමයි භාග්‍යතුන් වහන්සේගේ නිර්මල සම්බුද්ධ ශාසනය පැබලෙන්නේ. ඒක නිසා මේ භූමියේ තියෙන හැම පස් පිටල්ලක්ම හරි පූජනීයයි. භාග්‍යතුන් වහන්සේගේ ඌර්ණ රෝමදාසුන් වහන්සේ වැඩ ඉන්නේ මිහින්තලේ. බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩ ඉන්නේ අනුරාධපුරේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ සප්තමහා ධාතුන් වහන්සේලාගේ සේරුවාවිල මංගල මහාසෑයි ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. තූපාරාමේ මහාසෑයි දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. සෝමාවතිය දකුණු දළදා වහන්සේ වැඩ ඉන්නවා. මහනුවර දළදා මාලිගාවේ වම් දළදා වහන්සේ වැඩ ඉන්නවා. ඔබ හිතන්න මේ ලෝකයේ තුල තියෙන භාග්‍යතුන් වහන්සේගේ සප්තමහා ධාතුන් වහන්සේලා අතරින් අපිට මේ පෘථිවි තලයෙන් S2කින් දැකලා වන්දනාමාන කරන්න පුළුවන් එකම එක ධාතුන් වහන්සේ තමයි වැඩ ඉන්නේ. ඒ තමයි ලංකාවේ මහනුවර දළදා මාලිගාවේ වැඩ ඉන්න වාමශ්‍රී දළදා වහන්සේ. ඔබ හිතන්න ලංකාවේ ඉපදෙච්ච මිනිස්සු කොච්චරනම් වාසනාවන්තද?